මාගේ මෘතදේහය තැන්පත් මංජුසාව රැගෙන යන මාර්ගයේ මා අත්පත් කරගත් කිසියම් ධනයක් තිබේද ඒ සියල්ල අතුරන්න ඒ මතින් දේහය රැගෙන යන්න ඒ කිසිවක් මරණය හමුවේ ප්‍රයෝජනවත් නොවන බව ලෝකයාට කියයි. අචිරං වතයං කාය පඨවින් අධිසෙස්සති චුද්ධෝ අපේත විඥානෝ නිරද්ධංව කලින්ඝරන්ති. කුසලකාමී පින්වත්නි, දැන් ඔබ හැමදෙනාම මේ අවස්ථාවේ සූදානම් වෙලා ඉන්නේ සාම්ප්‍රදායිකව බෞද්ධ සංස්කෘතියට අනුකූලව කෙනෙක් අපි අතර ජීවත් වෙලා අපේ නිවත් වෙලා ගියහම ඒ කෙනා සිහිපත් කරලා සිද්ධ කරන සත්‍දින පූර්ණ ධර්ම දේශනාව පවත්වනවා. දැන් මේ ජොසලින් නෝන කියන නම ඇහුවට පස්සේ මට හිතෙනවා යම් අවුරුදු 80ක් 85ක්. ඒ කියන්නේ ගොඩක් පරණ නමක්. අවුරුදු 85ක් ජීවත් වෙලා ඉඳපු අම්මා කෙනෙක් අපි අතරින් විය වුණා මීට 7 දවසකට කලින්. එතකොට පින්වත්නි, අපිට මේ ලෝකේ තියෙනවා දුර්ලභ දේවල්. දැන් ඔය ඇත්තෝ මේ ගෙයින් එළියට බහිනකොටම මිදුල තියෙනවානේ. මිදුලේ ගල් කැට ඕන තරම් තියෙනවානේ. තිරුවාන වෙන්න පුළුවන් එක එක නම් වලින් තියෙනවානේ. කළු ගල් නේ, බොරළු ඕන තරම් ගල් වර්ග තියෙනවා. හැබැයි බැස්ස ගම මෙලේ නිල් මැණික් තියෙනවද? නෑ නේ. නිල් මැණික් නෑ. ඊළඟට මේ ගම්පහ ප්‍රදේශයේ ඕන තරම් කැලෑව තියෙන නගරේ උනත් නේ. ওই කැලෑවකට ගියොත් ඕන වර්ගයක ගහක් වලක් හොයා ගන්න පුළුවන්. හැබැයි හඳුන් ගස් තියෙනවද? හඳුන් ගස් නැහැ. ඒතර බුදුහාමුදුරුවෝ කිව්වා දේශනා කළා අන්න ඒ වගේ සත්පුරුෂකමත් දුර්ලභයි. මොකද සත්පුරුෂකම කියන්නේ කළගුණ දන්න බව, කළගුණ සලකන කම. සමහර අය දන්නවා මෙයා මේවා පිට කළා. නරක පැත්තට නම් කියනවා දෙන්නම් ඔබට රිටර්න් එක කියනවනේ. හොඳක් කළොත් ඒක ඉක්මනට අමතක කරනවා නේ. දැන් ඔය ඇත්ත උනත් ජීවිතේ බලන්න. දරුවන්ට යුතුයකම් කරන දරුවෝ උනත් කියන්නේ අමාර කියලා ඔහෙලා අපිට මොනවයි කරලා තියෙන්නේ? අහන දරුවෝ නැද්ද? දැන් ඔය ඇත්තෝ දරුමුණු පුරොත් හදපු හින්දා හිතන්න තාක්ෂණයේ නොදියුණු අවධියක මේ අම්මයි තාත්තයි එකතු වෙලා මේ දරුවෝ 6-7 දෙනෙක් හැදුවා කියන එකම නේ. දැන් අද නම් කියන්නේ දරු දෙන්නයි අපි දෙන්නයි පුංචි පවුල රත්තරන්නේ නේ. එහෙමනේ කියන්නේ. ඒ කියන්නේ අද කාලේ එහෙම ගොඩාක් දරුවෝ හදන්න අමාරුයි. කොහොම හරි එකෙක් හරි දෙකෙක් හරි හදලා ඌට කොහොම හරි නේ උගන්නලා හොඳ තැනකට දාන්න තමයි උත්සාහ වෙන්නේ. ඒක නරක දෙයක් නෙමෙයි. මං කියන්නේ මේ ඇත්ත කරපු කැපකිරීම අත්‍යුදාරයි. ඔය ඇත්ත ලොකු තැන් වලට යවන්නේ නැතුවදනේ. ડોක්ටර්ස්ලා, ඉන්ජිනියර්ස්ලා නේ, පයිලට්ලා ඒ වගේ ලොකු තැන් වලට යවන්නේ නැතුවදී. හැබැයි අපේ අතපය හතර හොඳට හදලා හොඳ කෙලින් කරලා ඒ ඇත්තෝ නිසි විදියට මේ ජීවත් වෙන්න අවකාශය නේ, මේ ලෝකයේ එළිය දකින්න අවකාශය හදලා දීපු එකම වටිනවා. ඒ නිසා ඒ අය මරුණට පස්සේ කරන දේ නෙමෙයි.
ජීවත් වෙලා ඉන්නකොට ඔය ඇත්ත යුතුයකම් ටික වගකීම් ටික මේ දරුව බෙදා හදාගෙන කරන්න ඇති. ඒ කරා නම් ඔබට සැනසීමක් තියෙනව නැත්නම් ඉතින් ඒත් කරන්න දෙයක් නැහැ. ඉතින් දැන් මොනවද ගිය නෝන ඇතුල් ලවා දාන්න බෑනේ නේද? ඒ නිසා අපිට කෙනෙක් මිය ගියාම කරන්න පුළුවන් එකම දේ තමයි ඒ අය සිහිපත් කරලා ඒ අයගේ ගුණ සුවඳ මෙනෙහි කරලා ඒ අයට පින් අනුමෝදන් කරන්න මේ වගේ ධර්මදේශනා දානමාන මලක් පහනක් පූජා කරත් පැන් වීදුරුවක් පූජා කරත් සතෙකුට කන්න ටිකක් දුන්නත් ඒ අත සිහිපත් කරලා ඒ අය යම් තැනක දුගතිගාමී වෙලා ඉන්නවනම් සුගතිගාමී වේවා සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරන එක විතරයි කරන්න පුළුවන් එකම දේ. අපිට ඒ අයට ඇඳුම් පැළඳුම් දැන් අද ඉන්දියා නම් වෙසක් බලන එකයි යන්නේ තිබුණානේ නේ. මොනවත් අපිට කරන්න බෑ. ඒ නිසා පින පමණයි පරලොව ගියන්ට තියෙන එකම සැනසීම. ඒ නිසා ඒ සත්පුරුෂ ධර්මයේ තමයි ඔබ මේ හැමෝම එකතු වෙලා සිද්ධ කරන්නේ. බුදුහාමුදුරුව අපිට අවවාද දුන්නට අනුශාසනා කළාට වැඩිය උන්වහන්සේ අපිට ආදර්ශයෙන් පෙන්වුවා කොහොමද කටයුතු කරන්න ඕන කියලා. ඒ නිසානේ උන්වහන්සේට බුද්ධත්වයේ සාක්ෂාත් කරගන්න හෙවන දීපු ගහදියා දවස් 7ක් ඇහිපිය නොහෙලා දෙවියෙකුටවත් බ්‍රහ්මයෙකුටවත් මායෙකුටවත් මේ ලෝකේ කිසි කෙනෙකුට කරන්න බැරි පූජාවක් අනිමිස ලෝචන නමින් පවත්වලා ඒ වෘක්ෂය අද වසර 2700 ගාණක් දක්වාම පූජනීයත්වයට පත් කළා. ඒ වෘක්ෂය ආරක්ෂා කරලා තියෙන්නේ. මොකද හේතුව? ඒ ගහට පවා ප්‍රත්‍යඋපකාර කළා. කළගුණ සැලකුවා. සත්පුරුෂ ධර්මයේ ඉටු කළා. නේ? උන්වහන්සේ අපිට මෙහෙම ප්‍රකාශ කළා. යසරුක්කස ඡායාය නිසීදෙය්‍ය සයෙය්‍යවා නතස්ස සාතං හඤ්ඤෙය්‍ය මිත්ත දුබ්බෝහි පාපකෝ. යම් කෙනෙකුට යම් අවස්ථාවක ගහකින් හැවෙන ලැබුණද ගහක් යට ටික වෙලාවක් නතර වෙලා හිටියද ඒ ගහේ අත්තක් කඩනව නම් කොළයක් කඩනව නම් මිත්ත දුබ්බෝ මිත්‍ර පාපකෝ පාපී පුජ්‍යලේ කියලා භාග්‍යවතුන් වහන්සේ වදාලා. ඒ නිසා කල නොකල දේ සිහිපත් කරනවට වැඩිය අපිට හිනාවකින් වචනයකින් අවම වශයෙන් වතුරු උගුරකින් කෙනෙක්ගෙන් සේවයක් වුණා නම් ඒ කෙනා සිහිපත් කරන එක සත්පුරුෂකමක් පරමාදර්ශයක් උත්කෘෂ්ඨ දෙයක් භාග්‍යවතුන් වහන්සේ අගය කළ දෙයක් වෙනවා පින්වත්නි. ඒ නිසා ඒ යුතුයකම සත්පුරුෂ ධර්මයයි මේ දරුවෝ මුණුබුරු මිනිබිරියෝ සහෝදර සහෝදරිය ඥාතිවරු සියලු දෙනාම එකතු වෙලා මේ සිද්ධ කරන්නේ. ඒ නිසා මම මේ වෙලාවේදී ඔබට කල්පනා කළා දැන් කෙනෙක් මිය ගියාම අපි සාමාන්‍යයෙන් කරන්නේ ජීවිතේ අනිත්‍ය ස්වභාවය කතා කරන එකනේ. දැන් ගොඩක් වෙලාවට අපි මලගෙවල් වල අපේ ජීවිත කාලෙම ගණන් කරන්න බැරි තරමට සහභාගී වෙනවා. අපි ගොඩාක් අත්දැකීම් තියෙනවා. මම ළඟදී මලගෙදරකට සහභාගී වුණා. තරුණ මහත්මයෙක් මිය ගිහිල්ලා හිටියේ. අවුරුදු 25ක විතර. එදා මේ මලගෙදර දවසේ බොහොම ඒ තරුණ මහත්මයා විවාහ වෙන්නට කලින් දවසේ විවාහ උත්සවයට අවශ්‍ය කරන යම් කිසි ද්‍රව්‍ය ටිකක් මිලදී ගන්න ගිහිල්ලා එනකොට තමයි රියානතුරට ලක් වෙලා මිය ගියේ. එතකොට එදා ඒ විවාහ කිවසගත දැනැත්තිය මංගල මුදුව පැලඳු අර මෘත ශරීරයට කියලා. ඒක හැමෝගෙම අවධානයට ලක් ඒ හැමෝම සංවේදී වුණා. බලන්න ජීවිතේ පටන් ගන්නකොටමනේ දෙන්නෙක් එකතු වෙලා කුටුම්බයක් නිර්මාණය කරගන්න හදනකොටම ඒ ගමන විනාශ වෙලා නේ. ඒක තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති. නොසිතූ දේ සිද්ධ වෙනවා, සිතූ දේ විනාශ වෙනවා නේ.
අර දෙන්න කොච්චර හීන ලෝක ගොඩනගන්නේ නැද්දනේ? අපි මෙහෙම කරමු. මේ විදියට ජීවත් වෙමු. මේ විදියට දරුවෝ හදමු. ඒ අයට මෙහෙම උගන්වමු. කොච්චර හීන ලෝක හදන්නේ නැද්ද? හැබැයි දසමකින් එක ශරණයකින් ඒ සියල්ල නැති වෙලා ගියා පින්වත්. ඒක තමයි ජීවිතය ආකාරය. දැන් ඔබ පහුගිය දවසේ දකින්නේ නැති කතරගමින් පටන්ගෙන නේ නුවර එළිය එහෙම හරහා කුරුණෑගලට එනව මිනිස්සු නේ ඒ ඇත්තෝනේ කුඩා දරුවෝ හිටියා කාන්තාවෝ හිටියා රාජ්‍ය සේවකයෝ හිටියා වෘත්තවේදීන් හිටියා ඒ කිසි දෙයක් අදාළ නැහැ නේ එක තප්පරයකින් විචි 30 ගාණක් මිය ගියා නේ ඒකනේ ජීවිතය යථාර්ථය ඒ අය රැකියාවට යන අය වෙන්න පුළුවන් රැකියාව ඉවර කළා දරුවා බෙරිඳ බලන්න එන අය වෙන්න පුළුවන් හැබැයි මේ මරුවට කිසි දෙයක් අදාළ නැහැ නේ බුදුහාමුදුරුවෝ වදාළේ දහරාච මහන්තාච දහර කියන්නේ කුඩාය මහන්තාච වැඩිහිටියයි යේ බාලා යේච පණ්ඩිතා බාලා ඒ කියන්නේ අපි කියන්නේ නූගත්තු කියලා නූගත්තු නුවණ නැති අය නුවණ මද අය යේච පණ්ඩිතා පණ්ඩිතයෝ ඒ කියන්නේ නුවණ තියන අය උගත් වූ සබ්බේ මච්චු වසංයන්ති හැමදෙනාම මරුවාගේ වසඟයට යන සබ්බේ මච්චු පරායන හැමෝම මරුවා ඉදිරියේ පරාජයටපත් වෙනවා ඒ නිසා පින්වත්නි අපිට බුදුහාමුදුරුවෝ මෙන්න මේ වගේ ස්වභාවයක් තමයි ජීවිතය ගැන අපිට වදාළේ ඊළඟ බුදුහාමුදුරුවෝ තවත් පැහැදිලි කරන දැන් මම දැක්ක පහුගිය කාලේ අර ලෝක විනාශයක් වෙනවා කියලා එක ධනවතෙක් පොළව අභ්‍යන්තරයේ මහ විශාල කොන්ක්‍රීට් දාලා මේ හදලා තිබෙන භූගත බංකරයක් ඒක හොඳට ඊටාම සුඛෝපභෝගී විදියට අධික සුඛෝපභෝගී විදියට හදලා තිබුණා වායු සමනය කරලා ආහාර පාන බෙහෙත් සියලු දේ ගබඩා කරලා හැබැයි බුදුහාමුදුරුවෝ මෙන්න මෙහෙම දෙයක් ප්‍රකාශ කරා න අන්තලික්කේ න සමුද්ද මජ්ජේ අන්තලික්කේ කියන්නේ අභ්‍යවකාශය සමුද්ද මජ්ජේ මුහුද මැද න පබ්බදානං විවරං පවිස්ස පර්වත කුහරයක දැන් අර මහත්මයාත් හදලා තිබුණේ පොළව යට කොන්ක්‍රීට් බංකර් එක පබ්බදානං විවරං පවිස්ස ඒ වගේ තැනක හැදුවා න විජ්ජතිසෝ ජගති පදේසෝ එහෙම ප්‍රදේශයක් තථාගත භාග්‍යවත් බුදුහාමුදුරුවෝ බුදු වැසින් දකින්නේ නැහැ කිව්වා කුමකින් ගැලවෙන්නද මරණයෙන් ගැලවීම පිණිස මරුවාගෙන් බේරීම පිණිස එහෙනම් පින්වත්නි අපිට ලැබිලා තියෙන්නේ මෙන්න උපරිම අවුරුදු 120යි 100යි අද නම් එච්චර ජීවත් වෙන්න බෑ කාට තේරුණා අද එච්චර ජීවත් වෙන්න බෑ අද අවුරුදු 40න් 50න් 60න් ඒත් 60 යනකොට කොට බිම යනෝනේ නේද එහෙමනේ කියන්නේ ඒ කියන්නේ පින්වත්නි අද ජීවත් වෙන්න තියෙන ආයු අපේක්ෂාව අවම වෙලා තියෙනවා. දැන් ඒ කෙසේ වුණත් අපිට බුදුහාමුදුරුවෝ දේශනා කළා දෙන්නේ මේ ජීවිතය හරියට අර සිවුදිකින් හුලං නමන තැනක දල්වල තිබෙන පහනක් වගේ කිව්වා. ඒ කියන්නේ දැන් හතර පැත්තෙම හුලං එනකොට ඒක නිසක වශයෙන්ම හුලඟට නිවෙනවනේ. එහෙම හුලඟෙන් ආරක්ෂා කරනකොට එක්ක තෙල් ටික ඉවර වෙලා නිවෙනවා. එක්ක පහන් තිරේ ඉවර වෙලා නිවෙනවා. එක්ක වෙනත් කිසියම් කෙනෙක්ගේ පුච්චලයේ බලපෑමක් නිසා ඒ පහන නිවෙන්න පුළුවන්. ඒ පහන තමයි මේ ජීවිතේ. තේරුණාද? දැන් අපි කොච්චර හීනමවනවද? හැබැයි මගේ ඔය ඇත්ත මං කියන බණ ටික
අපෝ ආමුද්‍රෝ මහ ඍණාත්මක අදහස් කියන කෙනෙක්නේ. ඒක නෙමෙයි මේ කියන්නේ. දැන් බුදුහාමුදුරුවන්ගේ ධර්මය සර්ව සුභවාදයක්වත් සර්ව අසුභවාදයක්වත් නොවේ. ඒ කියන්නේ සර්ව සුභවාදයක් කියන්නේ හොඳයි කියලා කතා කරන එකක්වත් නෙමෙයි. සර්ව අසුභවාදයක් කියන්නේ නරකයි. සියලු දේ අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. මේ කියලා වගේ එහෙම එකක් නෙමෙයි. මේ බුදුදහම කියන්නේ යථාර්ථවාදයක්. යථාර්ථවාදයක් කියන්නේ ඇත්ත විදියට කියනවා. දැන් අපි මේ තරුණ මහත්මයා වෛද්‍යවරයෙක් කියලා හිතන්නකො. මම මේ තරුණ මහත්මයා ගාවට එනවා බෙහෙත් ටිකක් ගන්න. මට මේ දවස්වල බණ වලට වැඩලම කැස්ස සෙම්ප්‍රතික්ෂා මම මේ මහත්මයා ගාවට ඇවිල්ලා කියන ડોක්ටර් මට මේ කැස්සයි එම්බිරිසාවයි තියෙනවා මම බෙහෙත් ටිකක් ගන්න ආවේ. ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් ඉන්නකො. මේ ડોක්ටර් නලාව කියලා බලනවා මේ. පොඩ්ඩක් අහින්නකො කියලා බලනවා. ස්වාමීන් වහන්සේ කිව්වට කලබල වෙන්න එපා. වහන්සේට මම කැස්සෙන් පිළිසාවටත් බෙහෙත් ටිකක් දෙන්න. හැබැයි ඔබ වහන්සේ ලොකු ලෙඩක් තියෙනවා. මොකක්ද? පිළිකාව. ඉක්මනට පරීක්ෂා කරලා බලලා බෙහෙත් ගන්න. මම මේ ડોක්ටර්ට කියනවා අනේ මේ ડોක්ටර් ආගේ වැඩක් බලා ගන්නකෝ. මම ආවේ කැස්සෙන් පිළිසාවට බෙහෙත් ටිකක් ගන්නනේ. mind your own business. ඔයාගේ වැඩක් බලා ගන්න. මට මේ කැස්සටයි එම්බිරිසාවටයි බෙහෙත් දෙන්න කියලා මම මේ වෛද්‍යතුමාට බනිනවා. එතකොට පින්වත්නි, ඒකෙන් ප්‍රශ්නේ එන්නේ මේ වෛද්‍යවරයාටද නැත්නම් මේ රෝගියා වුණ මටද? ප්‍රශ්නේ එන්නේ මට. අපි හැමෝම පින්වත්නි මේ රෝගී. මේ සංසාරේ ප්‍රශ්නේ අපිට තියෙනවා. අපි මේ ප්‍රශ්නය එක එක දේවල් වලින් වහගන්නවා. වෙසක් කාලෙට වෙසක් බලන්න යනවා. අවුරුදු කාලෙට අවුරුද්ද සමරනවා. තව ටිකක් ජීවිතේ එපා වෙනකොට විනෝද ගමනක් යනවා. විවාහ වෙනවා. ලොකු රස්සා කරනවා. විදේශගත වෙනවා. දරුවෝ හදනවා. නේ? විකීක විවිධ දේවල් කරලා පැලැස්තර අලවගෙන මේ ප්‍රශ්නය తాවකාලිකව යටපත් කරගන්න. නේද? හැබැයි ප්‍රශ්නයේ විදියටම තියෙනවා. බුදුහාමුදුරුවෝ ඒ ප්‍රශ්නය ගැන කිව්වා. නේ? ප්‍රශ්නයට හේතුව කිව්වා. ඒ හේතුව නැති කරාම ප්‍රශ්නේ නැති කරන්න පුළුවන් කියලා කිව්වා. ඒ වගේම ඒ හේතුව නැති කරන ප්‍රශ්නය නැති කරන සදාකාලික නිවීමටපත් වෙන වැඩපිළිවෙල කිව්වා. හැබැයි කාටවත් අනකරේ නැහැ. කාටවත් කිව්වේ නැහැ මේ දේ නොකළොත් දෙවියන් වහන්සේ දඬුවම් දෙනවා. බුදුහාමුදුරුවෝ දඬුවම් දෙනවා. එහෙම නීති අනකිරීම නැහැ. එන්න බලන්න, තේරුම් ගන්න, පිළිපදින්න, වැළකෙන්න, අනුගමනය කරන්න, නිවෙන්න. තේරුණාද? එතකොට ඒක තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ සත්හට වෙන බව දුකට වේදා. සත්වයන් හට වෙන දුකට මහා වෛද්‍යවරයා තමයි ඒ බුදුහාමුදුරුවෝ. ඒ නිසානේ බුදුහාමුදුරුවෝ අපිට මෙහෙම කිව්වේ තින්නෝ අන්තරයිසාමි. මං එතෙර වුණා ඔබ එතෙර කරන්න. මම නිවුණා ඔබ නිවෙන්න. මම ගැලවුණා ඔබ ගැලවෙන්න. සංසාරෝගා මහබ්බය. මේ ඕඝය කියන්නේ පින්වත්නි මහා සැඩපහර. දැන් සැඩපහරකට කෙනෙක් වැටුණොත් මොකද්ද වෙන්නේ? ගහගෙන යනවා. ආයි එතනින් ගැලවීමක් නැහැ. සැඩපහර කියන්නේ මහා වේගයෙන් පහළට ගලන මහා ජල ධාරාවක්. ඒ වගේ තමයි මේ අපි ජීවත් වෙන ලෝකයක්. නේ? මේ ලෝකේ දැන් ඔය ඇත්තෝ විදේශගත වෙච්ච ඇත්තෝ ඉන්නවනම් දැන් සමහර කෙනෙක් අපිට කියනවා දැන් අපි විදේශගත වෙලා තියෙනවා.
ස්වාමීන් වහන්සේ මම නම් ওই දිව්‍ය ලෝකේ අපායයි කියන එක විශ්වාස කරන්නේ. මෙහෙ තමයි ස්වාමීන් වහන්සේ දිව්‍ය ලෝකේ තියෙන්නේ. යුරෝපේ. මේ අපි ඉන්නේ. ඔය අපාය තියෙනවා ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංගලාදේශ, මියන්මාර්, පාකිස්තාන, ওই වගේ ආසියාවේ රටවල්. ඒව තමයි අපාය. අපි මේ ඉන්නේ දිව්‍ය ලෝකේ. ඒ කියන්නේ එතනත් අර මායාවකට අහු වෙනවනේ. ඒ කියන්නේ අර පැලැස්තරේ අර පාට ගාලා ලස්සන බල්බ් දාලා මේ තාක්ෂණය දියුණු කරලා මේ සම්පත් බහුල කරලා සැප සම්පත් වැඩි කරලා ඒකනේ බුදුහාමුදුරේ අන්ත දෙකම ප්‍රතික්ෂේප කරානේ. අර මේ අත්ත කියලා මතාන යෝගයයි කාම සුකල්ලිකාන යෝගයයි. ඔය ඒ දෙකම තමයි ඔය කියන්නේ. අර දිව්‍ය ලෝකේ කියන්නේ කාම සුකල්ලිකාන යෝගය. අර මේ ආසියාවේ රටවල් ගැන කියලා කියන්නේ අත්ත කියලා මතාන යෝගය කියන්නේ අපි වගේ. මේ ඇත්තනේ. ඒ කතාවේ ඇත්තක් තියෙනවා. නේ? කියන්නේ අපිට පින්වත්නි දැන් සමහර වෙලාවට එදිනදා රස්සාව කර නැත්තු බලන්න හෙට රස්සාවන කරොත් ඊට පහුවද කන්න විදියක් නැහැ. ඒකේ මම සම්පූර්ණ අසත්‍ය කියන්නේ නමුත් මේ හැමෝම මේ මායාවකට අහු වෙලා ඉන්නේ ඇත්ත තේරෙන්නේ නැහැ. දැන් මම උදාහරණයක් කියන්නම්. අපේ තාත්තගේ පවුලේ දරුවෝ 10 දෙනෙක්. එක් නැති වෙලා මේ වගේ. අපේ තාත්තා පල්ලෙහා ඉන්නවා ඊට උඩින් නැන්දා ඉන්නවා ඊට උඩින් ලොකු තාත්තා ඉන්නවා මහලු. මෙතෙන්ට මේ මැද හිස්ව තමයි තිබුණේ. හිස්ව තිබුණේ. අපේ තාත්තා පවුලේ බාලයනේ. නැන්දට තැන් වල කුලියට ඉඳලා මෙයා ආව දරුවෝ දෙන්නයි මහත්තයත් එක්ක අනේ බුදු මල්ලි මටත් මතකයි මම 9 වසරේ දවස්වල. අනේ බුදු මල්ලියේ මට ඉන්න තැනක් නැහැ. ඉන්න තැනක් පොඩ්ඩක් දියන් කියලා ඒ වචන වලින් මම කිව්වේ. ලොකු තාත්තා දැනගත්ත මෙයා ඉන්නේ හොඳකට නෙමෙයි සහෝදරිය වුණා වැඩේ අමාරු තමයි. අපේ තාත්තට කමන්නේ අක්කණේ කියලා දුන්න පොඩ්ඩක්. දැන් මේ මිනිස්සයා නඩුවක් දාලා උසාවියේ ඔප්පුවක් හදලා ඒ ඔක්කොම ටික ඇයිටයි කියලා. ඒක නෙමෙයි ප්‍රශ්නේ. ආච්චි මරුණට පස්සේ දවසේ තමයි ඔප්පුව අස්සම් කරලා. මැරිච්ච මරණයට තමයි ඇඟිලි අත්වන ගාගෙන. ඊට පස්සේ ඉන්නකම්ම අර මේ උඩ දැම්මා ඒ කොහොමුණත් වැඩි හිටිය ඇත්තෝ මහ ගෙදරට තමයි යන්නේ. නේ කොයි දරුමල්ලන් ගෙවල් වල තියාගෙන ඇත්තෝ සැලකුවා. අනේ අර අම්මා මහ ගෙදරට එනවා දැන් අවුරුදු 90 ගාණක් දැන් නැති වුණා අවුරුදු 5ක් වෙනවා. අර දුව ගෙදරට එනකොට කෑ ගහන ළමයිට දොරවල් කීප දවසේ බැනලා ගහලා එළවන මං ඇස් දෙකෙන්ම දැක්කා. අපේ ගෙදරට හැම තාත්තත් එච්චර කැමැත්තක් නැහැ. හැබැයි දැන් සමහරක් පවුල් වල ඉන්න ලේලි කියන්නේ දුවරු වගේ. ඒ වගේ තමයි අපේ අම්මත් ආරාච්චි ආවම සමහරක් වෙන නිර්වස්ත්‍ර වෙන්නේ. ආවට පස්සේ උණු වතුර උණු කරලා නවන මමත් ගෙද්දකින් ඉනකොට මමත් උණු වතුර උණු කරලා දෙනවා. මමත් ওই මට හම්බෙන පිටි සීනි සබන් යවන මං කියලා තියෙන්නේ. ඔයා මේ උපස්ථාන කරන්නේ බුදුහාමුදුරන්ට කියලා හිතන්න. බුදුහාමුදුරන්ට කියලා නෙමෙයි බුදුහාමුදුරන්ටමයි. ඔය උපස්ථානය කරන්නේ බුදුහාමුදුරන්ට. නේ? ඔය ඇත්ත මතක ඇති අර බුදුහාමුදුරන්ගේ කාලේ භික්ෂුව රෝගී වෙලා අබෑට මුංගට ප්‍රමාණයේ බිබිලි ශරීරය ඇවිල්ලා ඒවා බෙලි ගැටි තරම් විශාල වෙලා ඒවා පැලිලා මේ සිවුරත් මුළු ඇඟට ඇලිලා. ඒකට සිවුර ගලවනකොට ගැලවෙන්නේ පින්වත්නි හැම. බලන්න මේ භික්ෂුවගේ අසරණභාවය. ඔය අතොන්ට කොච්චර අත්දැකීම් නැද්ද ඔය වගේ. මට තියෙන අත්දැකීම්. මම ඒ වගේ රෝගී භික්ෂුන් වහන්සේට උපස්ථාන කරලා තියෙනවා. ඒ නිසා මට තියෙන ඒ වගේ අත්දැකීම්. ඔය අතන්ටත් ඇති. ඉතින් මේ බුදුහාමුදුරෝ දවසක් යනකොට මේ භික්ෂුව දැක්කා. දැකලා එතෙන්ට වැඩියා. වැඩියට පස්සේ උන්වහන්සේ අහුවා ඔබ වහන්සේට කවුරුත් සලකන්නේ නැද්ද? භික්ෂුන් වහන්සේලා කැඳවල ඇහුවා. නෑ කිව්වා. දැන් බුදුහාමුදුරෝ බලන්න කොච්චර පරමාදර්ශී කෙනෙක්ද කියලා. අහලා ඒ කට්ටියට නියම කරේ නෑ අනකරේ නෑ. බුදුහාමුදුරෝම ගියා.
උණු වතුර එකක් ලිපේ තියුවා. ඔන්න බුදුහාමුදුරුවෝ උණු වතුර එක ලිපේ තියුවා. ඔන්න ආනන්ද හාමුදුරුවෝ දෙන්න වැඩියා. ආනන්ද හාමුදුරුවෝ උදව් කරා. ආනන්ද හාමුදුරුවෝ ඊළඟට තවත් භික්ෂුන් වහන්සේලා එකතු වුණා. ඒ භික්ෂුව හැබැයි සුජීවත්ව ඉන්නකොට කාටවත් උපකාර කළා නැහැ. මාන්නක්කාරකමට කුහකකමට ඉඳපු භික්ෂුවක්. තේරුණාද? මේ භික්ෂුවක් වුණත් ඒ ගති තියෙනවා. එතකොට බුදුහාමුදුරුවෝ ඒව සැලකුවේ. උන්වහන්සේම ගිහිල්ලා අර සිවුරු ගලවලා අඳන ගලවලා උණු වතුර එකේ තැම්බුවා. තම්බල එක වේලෙන්න තිබ්බා. ඊට පස්සේ දැන් භික්ෂුවට අඳන සිවුරු අඳලා අර මුළු ඇඟම බුදුහාමුදුරුවන්ගේ අතින්ම ආනන්ද හාමුදුරුවෝ තවත් රහතන් වහන්සේලා එකතු කරලා පිරිසිදු කරලා අර උන්වහන්සේට අර සිවුරු පෙරෙව්වා. උන්වහන්සේට පුදුම සනීපයක් දැනුණා කියනවා. ඒ වෙලාවේ බුදුහාමුදුරුවන්ගේ ජීවිතයේ යථාර්ථය ජීවිතයේ ඇත්ත පිළිබඳ ධර්මය අර භික්ෂුවට දේශනා කළා තියෙනේ. ධර්මය අහලා එහෙම මේ භික්ෂුව රහත් ඵලයටපත් වෙලා පිරිනිවන් පාලා තියෙනවා. අන්නේ අවස්ථාවේ තමයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ යෝගිලානං උපට්ඨේය සෝමං උපට්ඨේය. යමෙක් ගිලනුන්ට උපස්ථාන කරනවද ඒ කෙනා බුදුහාමුදුරුවන්ට උපස්ථාන කරනවා. බුදුහාමුදුරුවන්ට කියලා හිතලා නෙමෙයි බුදුහාමුදුරුවන්ටමයි ඒ උපස්ථානය කරන්නේ. ඒ නිසා පින්වත්නි මේ අම්මා අවුරුදු 80 ගණක් ජීවත් වුණා. ඔබ කැඳ උගුරා, පැන් උගුරා, දෙලුම් ඉස්පටික ඒ අම්මගේ දිවේ තොලේ ගෑවනම් ඒ අම්මගේ මල පහ ටික මුත්‍රා ටික අස් කරලා නාවල කියලා පිරිසුදු කරා නම් ඒ පින ඒ කුසලය ඔබටමයි. ඒ බුද්ධ උපස්ථාන කුසලයමයි. ඒ නිසා පින්වත්නි අපේ ජීවිතය තේරුම් ගන්න ඕන. අපි අවුරුදු 100ක් 200ක් ජීවත් වෙන අය නෙවෙයි. බුදුහාමුදුරුවෝ අපිට මෙන්න මෙහෙම ගාථාවක් කිව්වා. මොකක්ද ඒ ගාථාව? මම ඒ ගාථාවේ තේරුම කියන්නම්. ඒ ගාථාවේ කිව්වා කෙනෙක් ජීවත් වෙනවා නම් උපරිම අවුරුදු 100යි. එහෙම නැත්නම් 120යි. එතනින් එහාට දුවන්නේ. ලෝකේ හොයලා බලන්න මේ ඇත කාලිනු ඔය මාධ්‍ය වලින් ඔය විදේශ රටවල වල එහෙම අපි දැකලා තියෙනවා 100යි 105යි. හැබැයි 120 මම අහලා නැහැ මගේ ජීවිත කාලය තුල. 120 උඩට යන්නේ. ඒ නිසා කරන්න දෙකක් කිව්වා. කත්තබ්බං කුසල. කුසල් කරනවා. චරිතබ්බං බ්‍රහ්මචර්යං. උතුම් ජීවිතයක් ගත කරන්න කිව්වා. නත්ති ජාතස්ස අමරණ. ඉපදුණු කෙනෙකුට අමරණීයත්වයක් නොමැරී සිටීමක් නැහැ කිව්වා. එහෙනම් පින්වත්නි මං කියවනේ ශේෂව ඉන්න ඥාතීන් කියලා. ශේෂව ඉන්න සහෝදර සහෝදරියෝ කියලා. ශේෂව ඉන්න දරුවෝ කියලා කියන්නේ ඉතුරු වෙලා ඉන්න අය. එනවා ඇත්තොත් යන්න ඕනේ. සමහරක් හිට ඔය ඇත්ත ඉස්සර වෙයි සමහරක් හිට මේ බණ කියන මං ඉස්සර වෙන්න පුළුවන් නේ. ඒක තමයි ලෝක ස්වභාවය. මම දැක්කලා තියෙන ඔය රූපවාහිනී ප්‍රවෘත්ති කීකේ ඉන්නකොට නිවේදිකාවෝ නේ නිවේදකයෝ මැරලා වැටෙනවා. නිවේදනය කර කර ඒව සටහන් වෙනවානේ නේ. ඒ වගේ අවස්ථා තියෙනවා. සමහරක දැන් ගුවන් යානයක් වුණත් පදවනකොට නේ ඇයි පයිලට්ලා දෙන්නේ ගෙනියන්නේ? ඒ අය දන්නවා කොච්චර ටෙක්නොලොජි එක ඇඩ්වාන්ස් වුණත් තාක්ෂණය කොච්චර දියුණු වුණත් එක්කෙනෙකුට heart attack එකක් එන්න පුළුවන් නේ. ඒ නිසානේ තව කෙනෙක් අරගෙන යන්නේ නේද? ඒක තමයි ජීවිතය ඇත්ත. දැන් මම දැකලා තියෙන පින්වත්නි සමහරක් ඇත්තෝ මේ මම මේ ළඟදී මේ උසාවියට ගියා. මම ඒ අම්මගෙන් අහුවා අම්මා මොකටද ආවේ මේ කතා කරනවානේ. මේ ස්වාමීන් වහන්සේ ඉඳන් නඩුවක් කියලා. මම අහුවා දැන් කොච්චර කාලෙ නඩුව පාස කරනවා? දැන් අවුරුදු 50ක් වෙනවා නඩුවට. ඒ අම්මට අවුරුදු 60ක් 70ක් වෙනවා. ඒ ඇත්ත උසාවියේ නෙමෙයිද මැරෙන්නේ? තේරුණාද? මේ ළඟදී උපාසක අම්මා කෙනෙක් දුවගෙන එනවා. ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් කියන්න මම මොකෝ උපාසකම් නෑ ස්වාමීන් වහන්සේ මේ අහන්නකෝ ඔබ වහන්සේ මම මේ ඔබ වහන්සේ පැවිදි වෙන්නත් කලින් සමහරට ඉපදෙන්නත් කලින් තමයි මේ පන්සලේ සිල් ගන්නෙ. දැන් අවුරුදු 30ක් මම ඉතින් මොකෝ උපාසකම් ප්‍රශ්නේ නෑ මේ ස්වාමීන් වහන්සේ බලන්න මේ අදාපු උපාසකම්ම කෙනෙක් මම අඳුරන්නෙත් නෑ
මම වාඩි වෙන තැන අල්ලගෙනනේ. වාඩි වෙන තැන අල්ලගෙන. අවුරුදු 30 සිල් සමාදන් වෙනවා. බලන්න අර මේ පොඩි කණුවක් හේතු වෙන්නේ නැහැ. අර අමාරු වෙන්නේ වාඩි වෙලා ඉන්න නැත්තම් හේතු වෙන්නේ නැතුව. ඒ නිසා ඒකට රණ්ඩු වෙනවා. අවුරුදු 30ක් සිල් සමාදන් වෙලා තමන් වාඩි වෙලා ඉන්න මේ භූමිය අවකාශය පොඩ්ඩක් අතාරින්න බෑ. තේරුණාද? කොච්චර ජීවිතේ යථාර්ථයක් කවද තේරුම් ගන්නද? නේ? දැන් අද වුණත් මේ පාර බලන්න ඔයත් ෆෝන් ගහගෙන බයිසිකල් වල වේගය පාරේ යන මගීන්ටත් බාධා කරගෙන නලා බිබගෙන තව අර මේ මොනවාද සබම් බෝල අනිත් අයගේ ඇඟට විද වතුර විදින තුවක්කු වලින් වතුර විදගෙන බලන්න බෞද්ධ වෙසක් සමරණයේදී නේ බුදුහාමුදුරුවෝ ඒ බෝසතාණන් වහන්සේ ඉපදිලා බුද්ධත්වයටපත් වෙලා පිරිණිවල අවුරුදු 45ක් ධර්මයේ දේශනා කළා මෙච්චර වටින දහමකුත් කියලා නේ අපි වතුර විද බයිකෙන් 180ට සද්ද දාගෙන පාරේ වේගෙන් ගිහිල්ලා අතපය කඩා මාස ගාණක් අවුරුද්දක් දෙකක් ඇක්සිඩන්ට් වෝඩ් එකට වෙලා ඉන්නවා ජීවිතේ චුට්ටි දෙයක්වත් තේරුම් අරගෙන නැහැ දශමයක්වත් අඩු ගානේ මනුස්ස ජීවිතයක් ලැබිච්ච මේ දුර්ලභ අවස්ථාව කොච්චර කාලයකට පස්සේද ලැබෙන්නේ බුදුහාඳුර මෙන්න මෙහෙම නියපොත්ත උඩට පස් ටිකක් අරගෙන අහනවා වැලි ටිකක් අරගෙන මහණෙනි මේ නියමද තියෙන පස්ත වැඩි මේ මහ පොළවේ තියෙන පස්ත වැඩි කියලා. ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලා පුදුමයි. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ පුදුමයි. මේ පොළවේ පසුත් එක්ක ඔබ වහන්සේගේ නියපොත්ත පස් ඊටමත් කියන්න බැරි තරම් ස්වල්ප ප්‍රමාණයක් භාග්‍යවතුන් වහන්සේ. එහෙනම් මහණෙනි මේ සුගති ලෝකවලට නැවතත් මේ සුගති ලෝකවල ඉන්න සත්වයන්ගෙන් යන්නේ මෙන්න මේ වගේ ප්‍රමාණයක්. මේ මහා පොළොවේ පස් වගේ දුගතියට තමයි සත්වය යන්නේ. ඒ නිසා අප්‍රමාදේන සම්පාදේත අප්‍රමාදීව කුසල රැස් කරගන්න. මට තේරෙනවා ඇත්ත චුට්ටක් අමාරුයි කියලා මේ වෙලාවේනේ. මම චූටි විනාඩි 5න් මේ ධර්ම දේශනාව නවත්තන පුංචි කතාවක් කියලා. එනවාද මේ ලෝකේ හිටියා මහා ඇලෙක්සැන්ඩර් කියලා අධිරාජ්‍යයක්. මෙයා යුරෝපේ පහළ වුණේ. මෙයා යුරෝපේ ඉඳලා රුවල් නැව්වලින් මුහුදු තරණය කරගෙන මහා හමුදා අරගෙන රටවල් වල ඉන්න මිනිස්සු මරලා හමුදා මරලා ඒ රටවල් අත්පත් කරගෙන මහා ಭಾರತයට මාවා. මහා ಭಾರತයේදී මෙයාට හමුණා භික්ෂුවක්. ඒ භික්ෂුව එක්ක මේ අධිරාජ්‍යයට කතා කරන්න ලැබුණා. ඒ භික්ෂුව ඇහුවා රජතුමනි අධිරාජ්‍යයන්නි ඔබතුමා මහා අධිරාජ්‍යයක් නිර්මාණය කරන විශාල ජනසංහාරයක් කරන ඒ කිරීම තුලින් ඔබතුමාට කුමක්ද ලැබෙන්නේ මම ප්‍රශ්නයක් අහන්න ඔබතුමාට පිපාසය හැදෙනවද ඔව් කිව්වා ඔබතුමාට පිපාසය හැදෙනකොට මේ මුළු මහා අත්පත් කරගත් අධිරාජ්‍යයේම තියෙන ජලය පානය කරනවද ඇහුවා නෑ කිව්ව දැන් ඔයත් වතුර ලීටර 100 200ක් බොන්න පුළුවන්ද බෑනේ නේ කොච්චර පිපහ වුණත් පරිම ලීටරයක් බොන්න පුළුවන් ඒ රජතුමාත් ඉතින් ලොකු කෙනෙක් නම් ඔය ලීටර් දෙකක් කියන්නේ නැතිනේ එයා කිව්වා ඉතින් මේ අධිරාජ්‍යයේම තියෙන වතුර බොන්න බෑ එයා බොන ප්‍රමාණය කිව්ව මට මෙච්චරයි අවශ්‍ය එතකොට ඔබතුමා නිදා ගන්නකොට ඔබතුමාගේ මේ මුළු මාත් අධිරාජ්‍යයටම අතපය දෙකු කරලා මුළු ශරීරයම වැතිරිලා දහෝ නිදා ගන්න. එහෙම නෑ කිව්වා. බොහෝම අපි කියන්නේ හතර දිනයිනේ. හතර යන්නේ කොහොනේ? හතර දින. ඒ කියන්නේ වැළල ඉන්න නෙවෙයි. නිදා ගන්න හරි පොඩි අවකාශයක් නෙවන. මේ සාලෙම අපි නිදා ගන්න නෑ නේද? මේ පොඩි පැදුරක් දාගෙන මේ මුල්ලේ නිදා ගන්න. නේ? පොඩි ප්‍රමාණයක්. චරයි. එතකොට මේ රජතුමා මෙන්න මේ පොඩි සාකච්ඡාවේ තේරුම් ගත්තා තමන් කරන දේ නිෂ්ඵල බව නිර්ාර්ථක බව ඔහේ අධිරාජ්‍ය පොළොල් කටක නැවැත්තුවා ඔහේ ගමන නතර කළා ඔහු ධර්මානුකූල වුණා ඔහු අවසාන කැමැති පත්‍රයේ එයාගේ මරණය වෙන්න ඕන විදිය
මෙන්න මෙහෙම ලියලා තිබුණා. මාගේ මృతදේහය තැන්පත් මංජුසාවේ සිදුරු 4ක් නිර්මාණය කොට මාගේ දෑත් දෙකත් දෙපා දෙකත් එළියට පෙනෙනසේ දමන් ඉන් ලෝකයාට ප්‍රකාශ කළන්න කිසිවක් මා රැගෙන නොයන බව. එමෙන්ම මාගේ මృతදේහය තැන්පත් මංජුසාව රැගෙන යන මාර්ගයේ මා අත්පත් කරගත් කිසියම් ධනයක් තිබේද ඒ සියල්ල අතුරන්න ඒ මතින් දේහය රැගෙන යන්න ඒ කිසිවක් මරණය හමුවේ ප්‍රයෝජනවත් නොවන බව ලෝකයාට කියනවා. ඒ වගේම මගේ මృతදේහය රැගෙන යා යුත්තේ රාජකීය වෛද්‍යවරුන්ගේ කරමැති. ඒ තුලින් ලෝකයාට කියන්න කිසිදු වෛද්‍යවරයෙකුට හෝ කිසිදු රාජකීය වෛද්‍යවරයෙකුට හෝ රාජකීය බෙහෙතකට මරණයෙන් සත්වයා ගලවා ගන්න නොහැකි බව. එමෙන්ම මාගේ 4 වෙනි ඉල්ලීම සියලු හමුදාවන් නිරායුධ කොට මාගේ මృతදේහය රැගෙන යන මාර්ගයේ දෙපස තබා තියන්න. ඒ තුලින් කියන්න කිසිම බලයකට කිසිම යුද ශක්තියකට මරණයෙන් සත්වයේ පුච්චලයේ කෙනෙක් ගලවාගත නොහැකි බව කියන්න කියලා මේ රජතුමා ලෝකෙට පණිවිඩයකුත් දීලා තමයි මිය ගියේ. එතකොට පින්වත්නි කෙනෙකුට ඇති පුංචි වචනයක් ජීවිතය වෙනස් කරගන්න. ඒ නිසා පින්වත්නි මම තවත් ගොඩක් වෙලා බණ කියලා ඔය ඇත්තම කාලය සහ ඔයත් මහන්සියටපත් කරන්නේ නේ. අවසාන කටයුතු කරලා දැන් තවත් කටයුතු ඇත්තන්ට තියෙනවා. ඒ නිසා මේ වෙලාවේ මම මුලින් සිහිපත් කළ ගාථාව අචිරං වතයං කායෝ. වත කියන්නේ ඒකාන්තයෙන්, අචිරං කියන්නේ බොහෝ කාලයක් යන්නේ. ඊටමත් පොඩි කාලයකින් පටවෙන් අදිසැස්සති මේ කය පොළොව මැත්තේ වැටෙන්නේය. වැටෙනවනේ. පොළොව මැත්තේ වැටෙනවා. චුද්ධෝ අපේත විඥානෝ. මොකද්ද වෙන්නේ? අපේ තියෙන මේ ශරීරයේ ශක්තියින් තුනක්. එකක් තියෙනවා මේ අපි මේ ආස්වාස ප්‍රස්වාස කරන වාතයනේ. ඒකට අපි කියනවා ප්‍රාණය. සහ මේ ශරීරයේ උෂ්ණත්වය සහ විඥාණය. විඥාණය අපිට දකින්න පුළුවන් එකක් නෙමෙයිනේ. මේ සිතුවිලි වැඩ කරන ස්වභාවය. එතකොට මේ වාතය නැත්නම් මේ ප්‍රාණය විඥාණය උෂ්ණත්වය කියන මේ තුනෙන් එකක් හරි මේ තුනම හරිවත් වෙලා ගියාම මේ ශරීරයේ මේ පොළොව මත වැතිරෙනවා, කඩාගෙන වැටෙනවා. තේරුණාද? ඒක හරියට උන්වහන්සේ ගම මෙන්න මේ වගේ. නිරත්තංව කලින්ගර. දිරච්ඡ දර කෑල්ලක් වගේ කිව්වා. ඒ වියලි දර කෑල්ලක් ලිපේ දාන්න පුළුවන්. දිරච්ඡ දර කෑල්ලක් ලිපේවත් දාන්න බෑනේ. දිරපු දර කෑලි දැකලා තියෙනවද? දිරපු දර කෑල්ලක් ලිපේ දාන්නවත් බෑ. නේද? ඒ වගේ වේවල්වල ඕනනම් කොම්පෝස්ට් හදන්න ගන්න පුළුවන්. ඒත් බලන්න ඒ වගේ අවම දෙයකටවත් ගන්න බෑනේ. උපරිම පුළුවන් වින කරන්න, මිනිස්සෙකුට පොඩි විනයක් කරන්න ගන්න පුළුවන් ශරීරයෙන් කොටසක් නේ. මිනිහලු ටිකක්. ඒත් මිනිස්සෙකුට මැරිලත් කරදරයක් වෙන්නේ නේ. නිරත්තංව කලින් කරා නිරර්ථකයි. නිරර්ථක මృతදේහයක්. වැඩ කරන්නේ නැති දිරාගිය දර කැලක් වගේ කිව්වා. එහෙනම් පින්වත්නි මේ වෙලාවේදී මේ සිහිකලා වූ අනිච්චානුපස්සන ධර්ම දේශනාව මීට දින 7කට කලින් මිය පරලොව ගියා වූ KMK ජොසලින් නෝනා ඒ මහත්මියට උපාසිකාවට ඔයත්න්ගේ මෑණියන්ට සහෝදරියට ඥාතිවරියට විල්බර්ට් ඩයස් ඒ මහත්මාට උපාසක මහත්මාට ස්වාමි පුත්‍රයාට පියතුමාට ඥාතිවරයාට අනුමෝදන් වේවා. දුක ගණන් දුකින් අත මිදේවා. අමා මහ නිවනින් සැනසීම උදා කරගනිත්වා කියලා සාදුනාදයක් පවත්වන්න.